මේ තමයි අද අපි නගින්න යන කන්ද. නමුරු පුර. ඔන්න අපි දැන් වතුර ටික පුරවගත්තා. බෑග් ටික තව ටිකක් බර වුණා. කොහොමද පිටිපස්සේ ගස් ටික මීදුම දැන් හොඳටම බාලා තියෙනවා. අපි නාමනු වල කන්ද උඩ අපි දැන් බෑග් ටිකේම ගලවලා අපි බර ටික නිදාස් කරගත්ත බෑග් ටික මෙතන තිබ්බා. අපි ටෙන්ට් එක මෙතන තමයි ගහන්න ඉතින් ඉන්නේ. වටේ මාර ලස්සන view එකක් තියෙන. දැන් මේ මීදුම හැමතැනින්ම ඇවිල්ලා තියෙන්නේ මීදුම වටේට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් පොඩ්ඩක් මෙතන පාරක් තියෙනවා. මේ පාර දිගේ පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා එනවා. පොඩ්ඩක් වටපිටාව බලන්න. මාර කූල් එකක් තියෙන්නේ. ඔයාලා පේනවද? මෙතන මාර ලස්සන වලක් තියෙනවා. නේ? කොහොමද මේක මල්? මේ තමයි මහරත්මල් කියන්නේ මේවට. කොහොමද ලස්සන? ඒ කියන්නේ මේ ආරේ පේන විදිහට දැන් මේකේ එක මල් ගස් තමයි තියෙන්නේ. මේ එක පාට මල් ගස් තියෙනවා. අපි ඔක්කොම බලමු. දැන් කරවල අදින්න අපි ඉක්මනට ටෙන්ට් එක ගහ ගන්න ඕනේ. මේ ඉස්සරහට පාර තියෙනවානේ. ඔව්. ඉස්සරහට මේ පාර තියෙනවා අපිට යන්න. මේ පාරවල ගොඩක් බෙදෙනවා හැමදෙනින්ම. මෙතනින් පාරක් තියෙනවා, මෙතනින් පාර, මෙහාට යන පාරක් තියෙනවා. මෙතනත් කට්ටියක් නේද තියෙනවා. මෙතන මේ කැම්ප් කරලා තියෙන කට්ටිය. අපි දැන් ඉක්මනට ගිහිල්ලා අපි ටෙන්ට් එක ගහගමු. නැත්තම් රැ වෙන්න කලින් ගහන්න බෑ. දැන් වෙලා 5:00 දැන් මීදුම වටින්ම ඇවිල්ලා අපි වීඩියෝ වහගන්න දැන් පිස්සුවක්. මොකද බං කරන්නේ අද රැයට? ඕන හොදට මේ දැම්මට යකෙක් කන්න බඩගිනි ඉස්සරහ මං ගන්නේ. යන්නත් ඕනේ. ගොඩායි ඉරානේ ටෙන්ට් එක ගැහුවා. ගියන්න ගමුනේ. ඔව්. ගියන්න අරගෙන ඉතින් යා ටොට් එක උදිලවා. ඈ? හරි. ඔන්න අපි අපේ ටෙන්ට් එක සෙටප් කරගත්තා. මේ විදිහට තමයි අපේ සෙටප් ටෙන්ට් එක තියෙන්නේ. මේ දින අපේ ටෙන්ට් එක දැන් රෑ වෙලා තියෙන්නේ. රෑ වෙලා කියන්නේ දැන් 5:45ට විතර. ඒ වුණාට මේ වටේ මීදුම ඇවිල්ලා තියෙන්නේ. අපි අපේ ටෙන්ට් එක ගහගත්තා. බඩු ටික ඇතුළට දාගත්තා අපි. අපි දැන් උයා ගන්නත් ඕනේ, තේ එකක් හදා ගන්නත් ඕනේ. අපි මේ තව වැට්ටියක් තියෙන ඊට ඒ වැට්ටි ඉවර කරලා හෙලෝ මේ ටී-ෂර්ට් එක තෙමිලා දිනනවා බලන්න. අපි දැන් ටෙන්ට් එක ඇතුළේ ඉන්නේ. මාර සීන් එකුනේ මේ පොඩි වැස්සක් ගියා. එළියට යන්නත් බැරුණා. මේ මාර සීතක් තියෙන එළියේ. මේ වහිද්දි ටෙන්ට් එක ඇතුළට පොඩ්ඩක් වතුරා මේ දැන් පොඩ්ඩක් හදාගෙන තියෙන වැස්සත් නැවතුණා. දැන් එළියට යන්න විදියකුත් නැහැ. මේ තාම චුට්ට වහිනවා. අපි එළියට බහැලා තෙමිලා ඔය වතුර යනවා හදලා යන. දැන් කාමර හදාගත්තා. අපි දැන් තේ එකක් හදන ඇතුලේ තමයි හදන්නේ. අද මේ එළිය හදන්න වෙන්නේ නැහැ බහැලානේ. කොල්ලෝ ටික ඉන්නවා එතන.
අපි කියන තේ එකක් හදලා මේ දැන් රැයට කණ්ඩු වෙනවා. තේ එකක් හදාන සෙට්ටු මෙහෙම. ඔන්න අපි තේ එක හදාගත්තා. තේ බොන ගමන් ඉන්න කට්ටිය. මාර සීතයි මේ වෙලාවේ. තේ එකක් බීලා අපි දැන් මේ රැයට කෑම හදාගන්න තමයි හිතාගෙන. ඔන්න අපි දැන් අපේ රෑ කෑම එක හදන ගමන් ඉන්නේ. මම හිතන්නේ ඇති. නූඩල්ස් මොකද ඒක දැන් හැදිලා තියෙන්නේ අපි. තෙම්බිලා? තෙම්බිලා? මම කේරි පීන. දැන් නම් ටිකක් හැදිලා තියෙන්නේ. වතුර මදිද? තුටයක් දාව. වතුර කොන්ජන් තරංග. මුට අයියෝ. ඉතින් තනිය එකක් ගෙනා දෙන්න ඕනේ මුට වෙනවා. අද අපිට මේ මාර අකරතැබ්බයක් තමයි උනේ ඉතින්. ඔහොම තමයි ඉතින් කැම්පින් කරද්දි. අපේ ටෙන්ට් එක තමයි අද අවුල් ගියේ පොඩ්ඩක්. නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් නම් වැස්සත් පායලා තියෙනවා. අවුලක් නැහැ. Good morning. වෙලාව දැන් 5:45යි. වටේම එළිය වෙලා තියෙන්නේ. මාර සීතක් තියෙන්නේ. සීතල වේවුලනවා. දැන් වටේම එළිය වෙලා තියෙන දැන් ටික එළිය වෙලා මේ සන්රයිස් එක බලන්න පුළුවන් අර පැත්තෙම. ඉතින් සන්රයිස් එක මේ පැත්තෙන් තිය බලන්න දැන් අපි මේ පැත්තේ දැන් මේ තිබ්බ මීදුම ඔක්කොම නැති වෙලා තියෙන්නේ. වීයෝ එක ලස්සනට පේනවා. අපේ ටෙන්ට් එක විතරින් තියෙනවා. මෙතන ඉස්සරහින් පොඩි පාරක් තියෙනවා. අපි ඒකදී පොඩ්ඩක් ගිහිල්ලා බලමු අර පැත්තට. මේ පාර දිගේ කොහොම ඉස්සරහට ගිහිල්ලා බලමු. ලස්සන මල් ගස් වීම තියෙනවා අතේ. ඉතින් පහළට යන්න තියෙන ටිකක් නේ. මේ පැත්ත සම්පූර්ණ මීදුම වැහිලා තියෙන්නේ. මේ සන්රයිස් එකත් මීදුම වහගෙන තියෙන්නේ. මාර සීතක් තියෙන්නේ. පරාදි මේ අර පැත්ත මීදුම වැහෙනවා මේද. ඉරන් තාම උඩට ඇවිල්ලා නැහැ මේ. අපි බලමු මේ ඉස්සරහින් මේ සන්රයිස් එක ගන්න පුළුවන් හොඳ තැනක් තියෙනවා. අපි එතෙන්ට ගිහිල්ලා බලමු සන්රයිස් එක පේනවද කියලා. මීදුම බානවා. මේ අර මේ තියනවා කියන්නේ අර සුදු වැල්ල මේ තියෙන්නේ. සුදු මේ වැලි කිව්වට මේ නිකන් තිරුවාන ගලක් කුඩු කරලා වගේ එහෙම ස්වභාවයක් තියෙන්නේ.
මේ පැත්ත සුදු පාට තියෙන්නේ මේ හරි මේ පැත්තෙන් පාරවල් ගොඩක් තියෙනවා. අපි ගිහිල්ලා බලමු මේ පාරවල් තාටීකේ. මේ පැත්තෙත් මීදුම තිබුණා දැන් මීදුම බාලා තියෙන්නේ. මේ මහරත් මල් හැම තැනම තියෙන එක එක මේ මල් ගස් එක එක මේ මල් ජාති මේ හිම්බෝරිය hello good morning යාළුවෝ ටිකක් තොන්න නැගිටලා මොකද ගෑනේ එදියෙල්ලා අයියෝ good morning මාරා වැද්දියක් තමයි උනේ අපිට නේ අවුලක් නෑ මේ වීදුවත් අයින් වුණා මේ ආන් අර පැත්තේ සන්රයිස් යා අතන මෙතන පාරක් තියෙන මේ පාරින් තමයි යන්න ඕන ඇත්තේ සමහරට මේ මෙතන මේ ඉස්සා පාර දිගේ අපි යනවා මේ පැත්තෙන් තමයි සන්රයිස් එක පේන්නේ මේ පාර දිගේ ගිහලා බලමු මෙතන තමයි මේ පාරට ගියාම තමයි අර මේ ලින්ද එහෙම හම්බෙන්නේ ගිහලා බලමු යාළුවෝ ටික ඉස්සරෙන් ගියා Okay. යාළුවෝ ඉස්සර යනවා කුළුහරක් මේ ගොම මේ හැරිට කුළුහරකුත් දෙනවා කියන්නේ ये पार दिए के लिए मेदी අපට හම්බෙනවා අර මේ තව කැම් කරන සයිට් එක එලිවන් කෑල්ලා එතන තමයි ලින්ද තියෙන්නේ මේ තියෙන ලින්ද මෙතන මේ ලොකුවට කැම් කරන කට්ටියකට ඇයලා කැම් කරයි නේ මේ ලින්දේ වතුර නම් එච්චර හරි නෑ බා මාළෝදී ගෙඩිය දුමන් ඉනි ගෙඩිය මේ පාරෙන් ගිහපුවම තමයි මේ අර බුදු පිළිම එහෙම තියනවා කියන්නේ මේ පාරේ මෙතනින්ම තමයි සන්රයිස් එකත් ලස්සනට පේනවා කියන්නේ අපි ගිහලා බලමු ඉන්න ඉතින් මෙන්න නමුණකුල බුදු පිළිම දෙක ආරේ සන්රයිස් එක පේනවා ලස්සනට මේ තමයි ඉන්දික දිව්‍ය රාජ්‍ය ඉන්දික දෙවියෝ මේ wow බොහෝ දෙයක මෙතන මේ ශිවලිංගෙකුත් තියෙනවා සජ්ජිකයි
ඉතින් ඉස්සරහින් පේන අපිට සන්රයිස් එක. ඒ ගිරිය කැඩිලා එතන පිළිමන්නේ කැඩිලා. ඔන්න ඉර උඩට ආවා. වාව්. අඩු එකපාරට ආවා. ආවා හරියට වෙයිලා වලාගොල්ලෝ අත්තේදී මාර ලස්සනක් තියෙන්නේ. බගනාර කන්ද වටේම තියෙන බලාකුළු ආරම්භයගෙන අම්මට ඌව හිතනේ මේ කන්ද වටේ බලාකුළු කියලා තියෙනවා. අර ආහාරේ යාපට යටින් බලාකුළු වෙන්නේ මේ හරි. දැන් නයිර උඩට නැගිලා තියෙන්නේ. මීදුවත් දැන් අයින් වෙලා තියෙන හොඳට. එළිය හොඳට ඇట్లా තියෙන්නේ. ඒක අපි තරප්පුවා උද්දීලා. මොකද ඉන්න අර මේ එලිවහන් කෑල්ලේ මේ හරි මාර ලස්සන view එකක් තියෙනවා. වලාකුළු මේ ඈතින් වලාකුළු තියෙනවා මේ එක යායට. ඔන්නේ මේ හරි වලාකුළු එක යායට මේ හරි මේ පැත්තේ ඉර තියෙනවා. කෑඩ වලාකුළු හරි මාර ලස්සන view. wow මේ මට පේන view එක වචනෙන් කියන්න අමාරුයි. මේක ඇවිල්ලම් බාත් තමයි ඒක දැනෙන්නේ හොඳට. මාර ලස්සන view එකක්. වා. එක පැත්තකින් ඉර අනිත් පැත්තෙන් මීදුම මේ පැත්තට යනවා ගලා. අර පැත්තෙන් වලාකුළු තියෙන අපට යටින්. මේ පැත්තේ ලස්සන ගස්කොළ. වාව්. මේ හරි තියෙනතර මේ කුරු ශාක තියෙන්නේ. ඇඹරලා කුරු ශාක තියෙනවා. වාව්. මේක පිස්සුවක්. මෙතනුත් පාරක් තියෙනවා. මේ පාර දිහත් අපි ගිහලා බලමු. ලස්සන ගස් තියෙනවා. එක જાති ගස් වර්ග මේ මෙතන තියෙනවා මේ මීවන ශාකයක් මොකක් කරි. නම නම් දන්නේ නැහැ. මේ මහරත්මා අම්මා මේක ලස්සන. මේ කොළ තියෙන දේ බලන්න. රවුම් වෙලා තියෙන මාර ලස්සන ගහ. ඉතින් ලස්සන එක જાති ගස් තියෙනවා. ඉතින් මේ වගේ තැනකට ආපුවම මේ පරිසර ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න ඕන.
මේ මෙතන බෝවිට ලස්සන මල් ගස් තියෙන. ගොඩක් තියෙන මේ එක එක જાතිය මල් ගස් තමයි හරි. මේ පොඩි මේ මාර ලස්සන මේ පරිසර පද්ධතියක් තියෙන දැන්. මේ ගයි මෙයාට මේ මූස් කියලා කියන්නේ. මූස් කීක මූස් වර්ග කස්වල බැඳිලා මාර ලස්සනයි. ඒකට කියන්නේ සිංහල නම මතක නැහැ. ඉංග්‍රීසියෙන් මූස් කියලා කියන්නේ. මේ වාව් ලස්සන. මේ රතු පාට කොළ තියෙන ගහ. කීක වර්ගයේ ගස් තියෙනවා. මේ ඉතින් සුදු පාටම. ඉතින් මාර ලස්සන පරිසරයක් තියෙන්නේ. මෙන්න මේ පරිසර පද්ධතිය විනාශ කරන කට්ටිය මේ හැවිල්ලා මේ දාලා ගිහිල්ලා එක එක ගෙනාවා. ඉතින් ඒ ටික අයින් කරන්න. ඇත්තටම මේ එහෙම කරන්න එපා. තමන් අරන් ආපු දේවල් මේ ආය අරගෙන යන්න මෙහි දාන්න එපා. මේ දානකින් වෙන්නේ මේ පරිසර පද්ධතිය විනාශ වෙන එක. ඔය මොකද මේ ඔය කියන විදිහට ඔය දේවල් තරහ යන්න පුළුවන් නේ. කොහොම හරි ගෑල්ලා තියෙන ඉඳනේ මේ ඔය පාවිච්චි කරලා තියෙනවා. ඒ විදිහට මේ අර යන්න පුළුවන්කම තියෙන්න ඕන ඔයාලට. එහෙම නැති වුණොත් මේ පරිසර පද්ධතිය විනාශ වෙනවා. මේවා ලංකාවේ හදවත වගේ ප්‍රදේශෙදී. එහෙම කරලා මේ අවසන් දිගින් දිගට මොහමුණාම වෙන්නේ මේකත් තහනම් වූ පාරාදීසයක් කියලා කියන තමයි වෙන්නේ. දන්නවද චැරියට් පාත් වංගෙඩිගල වගේ තැන් වල යන්න බෑනේ තහනන්නේ. ගැරන්ටි වලට යන්න බෑ. තහනම් කරලා තියෙන්නේ. පරිසරයට ආදරය කරන්නේ නැති කට්ටිය මේවා බාන්න ආපුවම තමයි එහෙම වෙන්නේ. ඉතින් එහෙම ඇත්තටම මේක කරන්න එපා. මේ පරිසර පද්ධතිය රැක ගන්න ඕනේ. අපේ ඉදිරි පරම්පරාවටත් මේ දේවල් බලන්න ඒවා රැක ගන්න ඕනේ. ඒ හින්දා තවන් අරන් එන හැමදේම අරගෙන යන්න ආපහු. අපි කොල්ලෝ ටික මොකද ගන්නේ? තෙල් ටික විසික් ගන්න බැරි. සොහේස් පදිනවා නේ. අපි තේ එකක් හදුමුනේ. සොහේස් ටික වැදලා. අපි උදේ විසික් ගන්න බැරි හින්දා. උදේ කෑමටනේ. අපි ඊයේ හිතන් හිටියේ මේ රැයට රයිස් එකක් හදනවා කියලා. රයිස් හදන්න උන්නේ නැහැ අපිට අක්‍රතැබ්බයක් වුණා. අපි එහෙම පොඩි නූඩල්ස් එකක් හදලා කාලා එහෙම නිදාගත්තා. අපි දැන් උදේට රයිස් එකක් හදන්න තමයි ඉතින් ඉන්නේ. මේ පැත්ත ආයේ මීදුනේ මෙහෙුණානේ. මේ ආයේ මීදුනේ මෙහෙදින් මේ පැත්ත. ඔන්න අපි තේ එකක් හදාගත්තා. කට්ටිය බොන ගමන් ඉන්නේ. තාම මීදුම මේ බැස්සේ නැහැ. තාම මීදුම එහෙම. අපිට හම්බුන අලුත් යාළුවෝ දෙන්නෙක් නේ. කෙනෙක් තන ඉන්නවා එක්කෙනෙක් මෙතන ඉන්නවා. තේක බීලා මේ උදේට දැන් කෑම එක හදාගන්න ඕන. කෑම එක හදාගෙන මේ 12යි 10ට තමයි මේ ආය බදුල්ලට යන බස් එක තියනවා කිව්වා. මට වැහ ගන්නත් ඕන. තව වෙලා නම් තියෙනවා. මේ පොඩ්ඩක්
ඔන්න අපි උද්දේ කෑමක දැන් හදාගන්න යන්නේ. බත් එක නම් අපි උයාගත්තා. දැන් තියෙන රයිස් එක හදාගන්න. කැරට් ටික ඊස් ටික කපාගත්තා. ඒක සෝසේජස් තියෙනවා. අපි එනම් රයිස් එක හදාගමු. දැන් කැරට් එක දාන්න. අපි දැන් අපිට තියෙන දැන් අපේ බත් එක දාගන්න රයිස් එක දාගන්න. බත් එක දාන්න. සුට්ටක් දාමු. ඉතින් අපි අපේ රයිස් එක හදාගෙන ඉවරයි. දැන් කන්න තමයි තියෙන්නේ. අර මෙහෙම කාලා මේ අපි දැන් බත් ටික අස් කරගන්න ඕන ටෙන්ට් එක. අස් කරගෙන දැන් උඩට යන්න තමයි තියෙන්නේ. වටේ තාමත් මීදුව මේ අද නම් මේ වටේ ක්ලියර් වෙන පාටක් නැහැ. මේ හැමදාම මීදුව. අපි දැන් කන්න හදන්නේ. පාරාය කෑම එක මොකද අවුලක් නැද්ද? මාරු හොඳයි නේ. වචන නැහැ කියන්නේ. ඒක බලන්න. ඒක මොකද තමයි ඇසිස්ටන්ට් ටෙන්ට් එක වෙලා තියෙන්නේ. ඇසිස්ටන්ට් ටීක ඉවිදද ඔන්න අපි අපේ ටෙන්ට් එක අස් කරගත්තා. බඩු ඔක්කොම අස් කරගත්තා. ආපු තැන ඒ විදිහටම දැන් තියෙනවා. මේ බඩු ටික ඔක්කොම අස් කරලා තියෙන්නේ. අපි දැන් යන්න හදන්නේ මේ කොහොම පහළට ගිහලා පහළ දියැලෙන් පොඩි වොෂ් එකක් දාගෙන අපි යන්න හදන්නේ. එහෙනම් නම්නුකුලට සමුදෙන්න හදන්නේ අපි. මොකද කියන්නේ දෙන්නේ? අද මාරු මරේ මාරු දුස්තරයි සුන්දරයි ආතල්නේ. ආතල් අපි ආය දවස් කනිවාරෙන් එනවා එච්චර. ඔව්. ආය දවසක අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. channel එක subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් comment කරන්න, like කරන්න. එහෙනම් ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකෙන් හම්බ වෙනකම්. bye bye.